අන් කවරදාකවත් නැති විදිහට ජනමාධ්‍යයට වඩා ඩිජිටල් මාධ්‍ය සමාජ ජාල මාධ්‍ය වලින් මෙතෙක් වහගෙන හිටපු තොරතුරු අනාවරණය වෙනවා. අවශ්‍ය කරන නීති යාවත් කාලීන කිරීම අත්‍යවශ්‍යයි. දැන් මාස 25ක ස්ථාවර තැන්පතු සඳහා 10.75ක අසම සම පොලියක් LB යසෙසුරු. නවයවන වියේ දරුවන්ට අනාවරණය වන තොරතුරු වලදී විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. ඔවුන් තාමත් වර්ධන වියේ පසුවන්නේ. විශේෂයෙන් සමාජ මාධ්‍ය පිළිබඳ ලෝකයේ මේනකොට ප්‍රංශයේත් ඕස්ට්‍රේලියාවෙත් කැනඩාවෙත් ඇතම් රටවල එංගලන්තයේත් මූලික අධීරයේදී කතා කරනවා. ඇමරිකාවත් දැන් එන්න ලැස්ති. ඒකට හේතුව තමයි අන් කවරදාකවත් නැති විදිහට ජනමාධ්‍යයට වඩා ඩිජිටල් මාධ්‍ය සමාජ ජාල මාධ්‍ය වලින් මෙතෙක් වහගෙන හිටපු තොරතුරු අනාවරණය වෙනවා. බොහෝ කතිකාවක් දැන් යුරෝපයේ ගොඩනැගිලා තියෙනවා ලෝකේ පුරාම මේ මාධ්‍යයන් නියාමනය කිරීමේ අවශ්‍යතාවය. නමුත් අපේ රටේ දැන් එක දීර්ඝ කාලයක් එක සාකච්ඡා වෙනවා. නමුත් තවම යම්කිසි නිශ්චිත පැහැදිලි වැඩපිළිවෙලකට ඇවිල්ලා නැහැ. එන පැරණි නීති මගින් යම් යම් ප්‍රදේශ ආවරණය කිරීමේ හැකියාව තිබුණත් අලුත් තත්වයන් වර්ධනය තුළ මේ තුන්වෙනි අවධිය තුළ මේ සමාජ මාධ්‍යයන්ගේ බලපෑමේ ඒවා ආවරණය කිරීම සඳහා අවශ්‍ය කරන නීති යාවත් කාලීන කිරීම අත්‍යවශ්‍යයි.